Hi guys, English Vibes channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ non-verb යෙදෙන විට වාක්‍ය සාධන ආකාරය ගැන. ඉතින් අපි පළවෙනියෙන් බලමු present ඒ කියන්නේ වර්තමාන කාල. වර්තමාන කාලෙන් simple tense යෙදෙන විට කොහොමද non-verbs එක්ක simple tense යොදන්නේ කියලා. මුලින්ම subject. ඊට පස්සේ අපි යොදනවා is, am, are. ඊට පස්සේ තමයි අපි non-verb එක යොදන්නේ. example එකක් විදිහට she is a teacher. ඇය ගුරුවරියක්. ඊළඟට අපි බලමු perfect tense එක්ක non-verb යෙදෙන්නේ කොහොමද කියලා. subject has, have, been, non-verb. example එකක් she has been a teacher. ඇය ගුරුවරියක් වෙලා ඉඳලා තියෙනවා. දැන් අපි බලමු past tense. ඒ කියන්නේ අතීත කාලෙන් කොහොමද යෙදෙන්නේ කියලා. මුලින්ම simple tense එක non-verb යෙදෙන විදිහ. subject was, were, non-verb. example එකක් ගත්තොත් she was a teacher. ඇය ගුරුවරියක් වුණා. ඊට පස්සේ දැන් අපි බලමු perfect tense. මුලින්ම subject had been, non-verb. example එකක් she had been a teacher. ඇය ගුරුවරියක් වෙලා ඉඳලා තිබුණා. දැන් අපි බලමු future, අනාගත කාලය. එතකොට මුලින්ම simple tense. මුලින්ම subject will be, non-verb. example එකක් she will be a teacher. ඇය ගුරුවරියක් වේවි. ඊට පස්සේ දැන් perfect tense. subject will, have, ho, has, been, non-verb. ඊට පස්සේ example එකක් she will have been a teacher. ඇය ගුරුවරියක් වෙලා ඉඳලා තියෙවි. ඉතින් මං හිතනවා මේක ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ නිසා අපි තවත් වීඩියෝ එකකින් මේ වගේම හමු වෙමු. මගේ වීඩියෝ එක නැරඹු ඔබට ගොඩක් ස්තුතියි.